ඔයාගේ රිලේෂන්ෂිප් එක අන්හෙල්ති රිලේෂන්ෂිප් එකක්ද කියලා අඳුරගන්න විදි පහක්. පළවෙනි එක තමයි අපි ආදරය කරනකොට ඔයාගේ රිලේෂන්ෂිප් එකේ හැම වෙලාවකදීම ඔයාට මහන්සියක් දැනෙනවා නම් ඒක හෙල්ති රිලේෂන්ෂිප් එකක් වෙන්නේ නැහැ. මෙන්ටලි එක්සෝස්ටිං ගතියක් දැනෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. මොකද ඔයාට රණ්ඩු කරන්න වෙනවා නම් තර්ක කරන්න වෙනවා නම් ඔයා හරි කියලා අලුතින් ඔප්පු කරන්න වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔයා ඔයාව විදිහට පිළිගන්න මිනිස්සු තමයි ඔයාට ඇත්තටම ආදරය කරන්නේ. අංක 2 ඔයාට හැමදේම ඕවර් එක්ස්ප්ලেইন කරන්න වෙනවා නම් ඔයා හරි කියලා හැම වෙලාවෙම ඔප්පු කර විස්තර කරන්න වෙනවා නම් ඔයා කරන හැමදේම ගැන ඒක හෙල්ති රිලේෂන්ෂිප් එකක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි හැම වෙලාවකදීම ඔයාට සපෝට් කරන පාර්ට්නර් කෙනෙක් කියලා කියන්නේ ඔයා කරන දේ හොයලා බලලා හොඳ නරක කියලා දීලා ඔයත් එක්ක ඉන්න කෙනෙක් මිසක වැරදි හොයාගෙන හැම දෙයකින්ම ඔයත් එක්ක රණ්ඩු වෙන කෙනෙක් නෙමෙයි. අංක 3 ඔයාට අනවශ්‍ය විදිහට නීති දාන්න මේගොල්ලෝ උත්සාහ කරන්නේ නැහැ. මම මේ කියලා කියන්නේ ඔයාව පරිස්සම් කරගන්න හරි ඔයාගේ යහපත වෙනුවෙන් හරි කියන දේවල් ගැන නෙමෙයි. ඔයාටත් පේන හොඳයි කියලා හිතන හැමදේම එපා කියන ලෙවල් එකේ මිනිස්සෙක් නම් එයා හෙල්ති රිලේෂන්ෂිප් එකකට සුදුසු මිනිසෙක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මතක තියාගන්න ඔයාගේ රිලේෂන්ෂිප් එක ඇතුළේදී මේ මිනිස්සයා හැම වෙලාවකදීම හැම තැනකදීම ඔයාට ෆෝන් එකේ ඉන්න අරක කරන්න මේක කරන්න කිය තමන්ගේ ටාගට්ස් වලට යන්න ඔයාව යූස් කරනවා නම් එතනදිත් ඔයා මතක තියාගන්න ඔයා ඉන්නේ හෙල්ති රිලේෂන්ෂිප් එකක නෙමෙයි කියන කාරණාව. අවසාන වශයෙන් පස්වෙනි දේ තමයි රිලේෂන්ෂිප් එකක් ඇතුලේ ඔයාගේ ගෝල්, එයාගේ ගෝල් සහ ඔය දෙන්නගේම ගෝල් කියලා જાති තුනක් තියෙනවා. ඔයාගේ රිලේෂන්ෂිප් එක ඇතුලේදී මෙන්න මේ ගෝල් જાති තුනම සම්පූර්ණ වෙන්නේ නැත්තම් මතක තියාගන්න ඔයා දෙපාරක් ඒක ගැන හිතන්න ඕනේ. මොකද අපි ආදරය කරන්නේ සතුටින් ඉන්න සහ hina වෙලා ඉන්න වගේම අපේ ජීවිතය හදාගන්න මිසක විඳවන්න නෙමෙයි. ඒක මතක තියාගන්න. හෙල්ති රිලේෂන්ෂිප් එකක් ඇතුලේ ආදරේ ගෞරවය එක්ක hina වෙලා ජීවත් වෙන්න. ආදරෙන් ඉන්න. hina වෙලා හිටපන්.